ඒගොල්ලොන්ගේ අතපය කොර වෙලා උපතින්ම අතපය නැහැ. එතකොට අතපය කැඩිලා මේ වෙද්දි සමහරු බෙහෙත් ගන්නවා ඇති. එතකොට ඔබට එහෙම කිසිම කරදරයක් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ තාම ඔබේ පුණ්‍ය ශක්තිය හොඳ විදිහට තියෙනවා. මේ මොහොතේ ඔබේ හදවත ගැහෙනවා කියලා කියන්නේ තාමත් පුණ්‍ය ශක්තිය හොඳටම වැඩ කරන වෙලාවක්. මේ මොහොතේ ඔබට ස්නායු ප්‍රශ්න නැත්නම් මේ මොහොතේ ඔබට කිසිම ලෙඩක් රෝගයක් නැත්නම් ඔබේ පුණ්‍ය ශක්තිය තාම වැඩ කරනවා. එතකොට මේ මොහොතේ විවිධාකාර ලෙඩ හැදිච්ච මිනිස්සු ඉන්නවා. ස්පිරිතාලවල වල විවිධාකාර මේ මොහොතේ පණ අදින මිනිස්සු ඉන්නවා. කෑ ගහන මිනිස්සු ඉන්නවා. හූ කියන මිනිස්සු ඉන්නවා. මර ලතෝනි දෙන මිනිස්සු මේ මොහොතේ ඉන්නවා. අතපය නැති මිනිස්සුත් මේ මොහොතේ ඉන්නවා. ඒගොල්ලොන්ගේ පුණ්‍ය ශක්තිය නැති වුණා. ඔබගේ පුණ්‍ය ශක්තිය තාම හොඳට වැඩ කරගෙන යනවා. ඉතින් එතකොට හිතලා බලන්න මේ දවසක් පාසා ගෙවිලා යන්නේ ඔබේ පුණ්‍ය ශක්තියමයි. ඔබ අදටත් ජීවතුන් අතර ඉන්නවා කියන්නේ ඔබට අදටත් කිසිම කරදරයක් නැහැ කියන්නේ මේ අදත් ඔබේ හොඳම පුණ්‍ය ශක්තියක් ගෙවෙන දවසක්. අදට ඔබට මේ මොහොතේ ඔබට කිසිම කරදරයක් නැහැ කියන්නේ මේ මොහොතේ ඔබේ ඇස් පේනවා කියන්නේ මේ මොහොතේ ඔබේ කන් ඇහෙනවා කියන්නේ මේ මොහොතේ ඔබේ අතපය හොඳට වැඩ කියලා කියන්නේ හදවත හොඳට වැඩ කියලා කියන්නේ මේ මොහොතේ ඔබේ පුණ්‍ය ශක්තිය මේ ගෙවි යන්නේ. එතකොට ඔබේ පුණ්‍ය ශක්තියම නම් මේ ගෙවි යන්නේ. ඔබ නිකම්ම හිටියොත් මොකද කරන්න වෙන්නේ? මොකක් වෙයිද එතකොට? ඔබ මේ පෙර කරගත්ත පුණ්‍ය ශක්තිය නම් වැය වෙලා යන්නේ. එතකොට තව ඉස්සරහට මේක වැය වෙන්න ඔබේ පුණ්‍ය ශක්තිය වර්ධනය වෙනවද වැය වෙලා නැති වෙලා යනවද කියලා ඔබ හොඳින් හිතලා බලන්න. එතකොට මේ වැය වෙලා නැති වෙලා යනවා නම් මේ පුණ්‍ය ශක්තිය මත නම් ඔබට ජීවත් වෙන්න. ඔබ මේ ඇස් පේන්නේ කන් ඇහෙන්නේ මේක යමක් කරන්න පුළුවන් වෙන්නේ මේ පුණ්‍ය ශක්තිය මත නම් මේ වැය වෙලා පුණ්‍ය ශක්තියම නම් යන්නේ. පුණ්‍ය ශක්තිය එහෙම වැය වෙලා යන්න දෙනවද? එහෙමත් නැත්නම් තවත් පින්කම් ටිකක් කරලා පුණ්‍ය ශක්තිය වැඩි දියුණු කරගෙන මෙන්න මේ සම්මා සම්බුදු ශාසනයක් පහළ වෙලා තියෙන කාලේ, කල්යාණ මිත්‍රයෝ වැඩ ඉන්න කාලේ, සද්ධර්මයේ තියෙන කාලේ, ඔබ මනුස්සත්වයක් ලැබලා තියෙන කාලේ මෙන්න මේ උත්තරීතර දුර්ලභ කාරණා ලැබිච්ච කාලේ අන්න ඒ පුණ්‍ය ශක්තියම උපයෝගී කරගෙන මෙන්න මේ ගෝරතර සසරෙන් මිදෙන්න කටයුතු කරනවද නැද්ද කියලා ඔබම කල්පනා කරලා බලන්න. මොකද මේ මොහොතේ ඔබට මේ බණ ටික එහෙම නැත්නම් මේ බණ පදේ ඔබට ඇහෙනවා කියලා කියන්නෙම ඔබේ පුණ්‍ය ශක්තිය තාම හොඳට වැඩ. එහෙනම් පුණ්‍ය ශක්තිය කොයි වෙලාවෙ නැති වෙයිද ඉවර වෙයිද කියලා කාටවත් කියන්න බෑ. ඒක සම්මා සම්බුදුවරයෙක්ට ගෝචර වෙන කාරණාවක් පමණයි. එතකොට පුණ්‍ය ශක්තිය තාම වැඩ කියන්නේ ඔබට එක දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඔබ එහෙනම් පුණ්‍ය ශක්තිය වැඩ කියලා කියන එක ඔබට තේරෙනවා නම් කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න, සද්ධර්මයක් අහලා උතුම් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වෙන පළවලින් මේ ගෝරතර සසරින් මිදෙන්න කටයුතු කරන්න. එහෙම නැතුව නිකන් ඔහේ වැය වෙලා ෂේ වෙලා යන්න දෙන්න එපා. මේ පුණ්‍ය ශක්තිය ඔබ තාම ජීවත් වෙනවා කියන්නේ තාම මේ බණපදයේ ඇහෙනවා කියලා කියන්නේ ඔබට තාම මේක පේනවා කියලා කියන්නේ ඔබේ පුණ්‍ය ශක්තිය තියෙනවා. එහෙනම් ඒ තියෙන පුණ්‍ය ශක්තියම ප්‍රයෝජනයට අරගෙන කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනස්කාරයෙන් ධම්මානුධම්ම පටිපදාවෙන් මෙන්න මේ ගෝරතර සසරින් මිදෙන්න කටයුතු කරන්න. නිකන් ඔහේ බලන් ඉන්න එපා. මේ වැය වෙලා යන පුණ්‍ය ශක්තිය තියෙන